side. Hi, welcome back to my channel. ඉතින් ඔන්න අදත් මිනි vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. ඉතින් අද හොඳටම වැස්ස දවසක්. සාමාන්‍යයෙන් අපිට මේ වගේ වැස්ස දවසකට කිසිම දෙයක් කරන්න mood එකක් නැහැ. motivation එකක් නැහැනේ. ඉතින් මට හිතුණා ඒ වගේ දවසක අද මම කොහොමද මගේ ඒ කාලේ මම productive විදියට ගෙවන්නේ කියලා ඔයාලත් එක්ක share කරගන්න කියලා හිතුවා. සාමාන්‍යයෙන් ගොඩක්ම වෙලාවට මේ වගේ දවස්වලට මම කරන්නේ එක්කෝ නෝවල් එකක් කියවනවා මම ආස මූවි එකක් නැත්නම් ටීවී සීරීස් එකක් බලන තමයි මම ආසම වැඩේ. ඉතින් ඉස්සෙල්ලාම මම කරේ මගේ දේවල් ටික කරලා ඉවර වෙලා මගේ ජර්නල් එක ලිව්වා. මොකද ජර්නල් එක මට පහුගිය දවස් ටිකේ එක්සෑම් එකක් තිබුණා. ඒ නිසා මට ජර්නල් ලියන එක මගේ අතින් මගේ ඇරලා තිබුණා. ඉතින් ඒ නිසා මගේ ජර්නල් එකත් ලිව්වා. ඊළඟට මගේ රූම් එකත් ක්ලීන් කරලා කියන්නේ මම ආස විදියට සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට මම නිතරම මගේ රූම් එක අස් කරනවා. මගේ වීඩියෝස් වලත් බලන අය දකින්න ඇති මම වැඩිපුරම මම කරන්නේ රූම් එක ක්ලීන් කරනවා. එතකොට තමයි මගේ මූඩ් එක චේන්ජ් වෙලා එතකොට අර මට ප්‍රොඩක්ටිව් විදියට ඉතුරු වැඩ ටිකත් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ දවසකත් ප්‍රොඩක්ටිව් වෙනවා කියන්නේ වැඩ ගොඩක් කරලා මහන්සි වෙන එක නෙමෙයි. අපේ තියෙන පොඩි ටාස්ක් එකක් කම්ප්ලීට් කරගන්න එක. උදාහරණයක් විදියට අපේ රූම් එක ක්ලීන් කරගන්නවා, අපි ජර්නල් එකක් ලියනවා, පවුලේ අයත් එක්ක කතා කර ඉන්නවා. අර ඒ වගේ තමන් වෙනුවෙන් කාලය වෙන් කරගන්න එක තමයි මට අනුව ප්‍රොඩක්ටිව් වෙනවා කියලා කියන්නේ. සමහර වෙලාවට අපේ ජීවිතේ ලස්සනම දවස් තියෙන්නේ ලොකු achievements තියෙන දවස් විතරක් නෙවෙයි වෙන්න පුළුවන්. මොකද පවුලේ අයත් එක්ක එකට ගත කරන වෙලාව නැත්නම් මේ වගේ වැස්ස දවසක ආසම පොතක් කියවන එක නැත්නම් ෆිල්ම් එකක් ටීවී සීරීස් එකක් බලන වෙලාවක් වෙන්නත් පුළුවන්. Bring me into golden sunlight. If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. Catching a breeze, love moving through me like a wildfire, like a wildfire. Whatever the plan, I know I'm holding the best of me out of my hand. ඉතින් ප්‍රොඩක්ටිවිටි කියලා කියන්නේ කාර්යබහුල වීම කියන එක නෙවෙයි. තමන් වෙනුවෙන් කරන පොඩි දෙයක් වුණත් ඒක ප්‍රොඩක්ටිව් දෙයක්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. අපේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.